Hi guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා එම්මා චොකෝස් YouTube channel එකට. මම අද ඔයාලට විශේෂ දෙයක් ගැන පැහැදිලි කිරීමක් තමයි මේ අරගෙන ආවේ. මේ දවස්වල විශාල වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් තමයි withholding tax නැත්තම් රඳවාගත් බදු. ඉතින් ඔයාගේත් FD එකක් නැත්තම් ස්ථාවර තැන්පතුවක් කුමක් හෝ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක තියෙනවා නම් ඔයා දන්නවා ඇති මේ වන විට අප්‍රේල් 1 වෙනිදා සිට WH නැත්නම් රඳවාගත් බදු 5% සිට 10%ක් දක්වා වැඩි කරලා තිනවා. ඒ කියන්නේ වාගේ FD එකෙන් නැත්නම් ස්ථාවර තැන්පතුවේ පොලියෙන් නැත්නම් ඉන්ට්‍රස්ට් එකෙන් 10%ක් බැංකුව අඩු කරගෙන තමයි ඔයාට ඉතිරි මුදල පොලිය විදියට ලබා දෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ රඳවාගත් බදු නැත්නම් මේ WHT වලින් නිදහස් වෙන්න වාගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩුයි නම් මේක සරලවම කිව්වොත් ඔයාගේ මාසික ආදායම රුපියල් 1,50,000 ඉක්මවන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයාගේ වාර්ෂික ආදායමත් රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නැහැ. ලක්ෂ 18 ඉක්මවන්නේ නැති අයෙකුට විතරයි මේ WH නැත්නම් මේ රඳවාගත් බදු වලින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ ඔයාලට පේන ෆෝම් එක. මේ ෆෝම් එක ඔයාලට පුළුවන් IRD වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ අදාළ බැංකුව හරි මූල්‍ය ආයතනයෙන් ඔයාට පුළුවන් මේ ඩෙක්ලරේෂන් එක ඉල්ලගන්න අරගෙන මේක ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ෆිල් කරන්න තියෙන්නේ මෙහෙමයි. ඔයාට මෙතන බලා ගන්න පුළුවන් උඩම තියෙනවා to කියලා. මෙතන ඔයා ලියන්න ඕන ඔයාගේ FD එක තියෙන බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ නම. ඊට පස්සේ ඒ අදාළ ආයතනයේ ලිපිනය. ඊට පස්සේ මේ account numbers කියන තැන account number ඔයාගේ interest එක හම් වෙන account එකේ account number එක මෙතන ලියන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් 1st of April කියලා තියෙනවා. මෙතන ඔයා දාන්න ඕන 2025. ඔයා මෙතන 25 මෙතන 26. 25 සිට 26 දක්වා තමයි එන්නේ. දැන් 25 26 දැම්මා. මෙතනත් 25 26 කියලා දාන්න. මෙතන දෙන TIN number එක. ඔයාට දැන්ටම TIN number එකක් තියෙනවා නම් ඒ TIN number එක මෙතන සඳහන් කරන්න. ඔයාලා TIN number එකක් නැත්නම් මෙතන TIN number එක සඳහන් කරන්න ඕන නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන national ID card number එතනට ඔයාගේ ID number එක සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාගේ සම්පූර්ණ නම ලිපිනය සඳහන් කරගන්න. ඊට පස්සේ මේ පළවෙනි එකේ ඔයාට මොකද සඳහන් කරන්න නැහැ. මේ දෙවෙනි එකෙත් ඔයාට මොකද සඳහන් කරන්න නැහැ. ඔයා මේක අවුරුදු 18ට වඩා වැඩි පුද්ගලයෙක්ගේ එකක් නම් ඔයාට මෙතන දෙකේ මොකද සඳහන් කරන්න නැහැ. මේ දෙවෙනි තීරුවේ සඳහන් කරන්න තියෙන අවුරුදු 18ට වඩා අඩු කෙනෙක්ගේ බදු වලින් නිදහස් වෙන්න තියනවා. ඉතින් මේ තුන්වෙනි එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙතන තුනෙන් ඔයාලට අවශ්‍ය එක තියලා අනිත් එක කපන්න පුළුවන්. මෙතනත් බැංක් හරි ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් කියන දෙකෙන් ඔයාට අදාළ එක තියාගෙන අනිත් එක කපන්න. ඊට පස්සේ අන්තිමටම තව මෙතනක් තියෙනවා. මෙතනත් ඔයා හරි එක බලන්න. ඊට පස්සේ හතරවෙනි එකේ මොකුත් නැහැ. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන දිනේ දාලා මෙතන අස්සම් කරන්න. මේක සම්පූර්ණයෙන්ම ඔයා ෆිල් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ ඩෙක්ලරේෂන් එක ඔයාගේ අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ලබා දෙන්න. ඔයාට TIN number එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ TIN number එකට අදාළව හම්බුණු සහතිකය TIN identification certificate කියලා හම්බලා තියෙන එකත් ඔයාලා ඉදිරිපත් කරන්න පුළුවන්. TIN එකක් නැතත් ඔයාට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ self declaration කියනක ඔයා අදාළ මූල්‍ය ආයතනයට හරි බැංකුවට හරි බාර දුන්නාට පස්සේ ඔයාගේ ඉස්සරහට ඔයාගේ ස්ථාවර තැන්පතු නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකෙන් WH නැත්නම් රඳවාගත් බදු විදියට 10%ක් කැපෙන එක නවත්තා ගන්න පුළුවන්. මම හිතනවා මම මේ කරපු පැහැදිලි කිරීම ඔයාලට තේරුම් ගන්න ඇති කියලා. සමහරට මේ කාරණා සම්බන්ධව ඔයාලා දැන්ටම දැනුවත් ඇති, දැනුවත් නැති අයත් ඇති. ඉතින් හැමදෙනාටම දැනුවත් වෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මගේ channel එක subscribe කරලා නැත්නම් දැමම කියලා subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමදෙනාම හමු වෙමි බලාපොරොත්තු වෙන. අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.